ඔයාගේ ජීවිතය කොච්චර දුරක් යනවද කියලා තීරණය කරන්නේ ඔයාට තියෙන සල්ලි විතරක්ම නෙමෙයි. ඔයාගේ පසුබිම, ඔයාට ලැබුණු අවස්ථා, මේ දේවල් නෙමෙයි ඔයාගේ අවසානය තීරණය කරන්නේ. ඔයාගේ මනස තමයි ඔයා ගමන් කරන ඔයාගේ ගමන තීරණය කරන්නේ. හිතන්න, එකම ප්‍රශ්නයක් ඉස්සරහා කෙනෙක් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනකොට තව කෙනෙක් ඒ ප්‍රශ්නයම යොදාගෙන තව තවත් ශක්තිමත් වෙනවා. එක රිජෙක්ෂන් එකකදී කෙනෙක් මට බෑ කියලා නවතිනකොට තව කෙනෙක් මට මෙතනින් තව දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා ආයෙත් පටන් ගන්නවා. ඇත්තටම මේ වෙනස එන්නේ කොහෙන්ද? ඒ වෙනස එන්නේ ඔයාගේ මනසෙන්. අද අපි කතා කරන්නේ ඕනෑම අභියෝගයක් ඉස්සරහා කඩාගෙන වැටෙන්නේ නැතිව, එහෙම වැටුණත් ආයෙමත් නැගිටින්න පුළුවන් නොනවතින මනසක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම එක දෙයක් තේරුම් ගන්න. නොනවතින මනසක් කියන්නේ බය නැති මනසක් නෙවෙයි. සැක නැති මනසක් නෙවෙයි. දුක නැති මනසක් නෙවෙයි. හැමදාම මොටිවේටඩ් වෙලා ඉන්න මනසකුත් නෙවෙයි. නොනවතින මනසක් කියන්නේ බය තිබුණත් ඉස්සරහට යන මනසක්. සැක තිබුණත් උත්සාහ කරන මනසක්. වැටුණත් මම තව එකපාරක් උත්සාහ කරනවා කියලා නැගිටින මනසක්. ඉතින් අපි පළවෙනි පියවරෙන් පටන් ගමු. පළවෙනි පියවර තමයි තමන්ව සැක කරන එක නවත්තන්න. ඔයාගේ හීන විනාශ කරන ලොකුම දේ ඔයාගේ ෆේලියර් එක නෙවෙයි. self doubt එක. මට බෑ, මම ඒ තරම් දක්ෂ නෑ, අනිත් අය මට වඩා ඉස්සරහින් ඉන්නවා, මිනිස්සු මට hina වෙයි, මේ වචන කවුරුත් ඔයාට කියන්නේ නැතුව ඔයාගේම මනස ඇතුලෙන් ඇහෙන්න පුළුවන්. ගොඩක් අය confidence එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඇත්ත කතාව confidence එක වැඩ පටන් ගත්තට පස්සේ හැදෙන්නේ. පළවෙනි වීඩියෝ එක දාද්දි බයයි. පළවෙනි ප්‍රසන්ටේෂන් එකේදී බයයි. පළවෙනි බිස්නස් එක පටන් ගනිද්දි බයයි. හැබැයි මේ හැම පළවෙනි පියවරත් එක්කම ඔයාගේ මනසට අලුත් සාක්ෂියක් ලැබෙනවා. ඔව්, මට පුළුවන් කියන එක. confident කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඔයා ඔයාටම දුන්නු පොරොන්දු ඔයාම රැකපු පාර ගණන තමයි confidence එක කියන්නේ. ඒ නිසා අද ලොකු දෙයක් කරන්න ඕන නෑ. පුංචි වැඩක් තෝරගන්න. ඒක පටන් ගන්න, ඒක ඉවර කරන්න. ඊට පස්සේ ඔයාගේ මනසට කියන්න, දැක්කද මට පුළුවන්. දෙවෙනි පියවර. මොටිවේෂන් වෙනුවට ඩිසිප්ලින් හදාගන්න. මොටිවේෂන් එක ලස්සනයි. මොටිවේෂන් වීඩියෝ එකක් බලලා අපිට එකපාරකට ලෝකෙ ජය ගන්න පුළුවන් වගේ හිතෙනවා. අලුත් රූටින් එකක් හදනවා, ගෝල්ස් ලියනවා, උදේ පාර නැගිටින්න එලාම් එක දානවා. හැබැයි දවස් 3කට පස්සේ වැස්ස, නිදිමත, හිත අවුල්, views අඩුයි, රිසල්ට් එකක් නැහැ. එදාට මොටිවේෂන් එක කොහෙද? මොටිවේෂන් කියන්නේ කාලගුණය වගේ. හැමදාම එක වගේ නෑ. හැබැයි ඩිසිප්ලින් කියන්නේ කාලගුණය කොහොම වුණත් ඔයා කළ යුතු දේ කරන එක. සාර්ථක මිනිස්සු හැමදාම වැඩ කරන්න ආසාවෙන් ඉන්න අය නෙවෙයි. වැඩ කරන්න ආස නැති දවසකත් අවම වශයෙන් පුංචි හරි පියවරක් ගන්න අය. ඒ නිසා අද ඉඳන් දවසේ වැදගත්ම වැඩේට විනාඩි 45ක් දෙන්න. දවසක්, දවස් 10ක්, දවස් 50ක්, දවස් 100ක් එක දවසකින් ඩිසිප්ලින් හැදෙන්නේ නැහැ. රිපීටඩ් ඇක්ෂන් එකකින් ඔයාගේ ඩෙන්ටිටි එක වෙනස් වෙනවා. තුන්වෙනි පියවර. පර්ෆෙක්ට් වෙනකම් බලාගෙන ඉන්න එපා. සල්ලි ටිකක් එකතු වුණාම පටන් ගන්නවා. හොඳ කැමරා එකක් ගත්තාම YouTube කරනවා. තව ටිකක් ඉගෙන ගත්තට පස්සේ බිස්නස් එක පටන් ගන්නවා. ඔයත් මේ වගේ දේවල් හිතනවද? එහෙනම් මේක මතක තියාගන්න. පර්ෆෙක්ට් මූව්මන්ට් එක කියලා දෙයක් බොහෝ වෙලාවට නැහැ. ප්‍රිපරේෂන් එකයි අවශ්‍ය. හැබැයි සූදානම් කියන එක ඇක්ෂන් එකක් වෙනුවට භාවිතා කළොත් ඒක ඔයාගේ ජීවිතේම වෙනස් වෙනවා. පොත් කියවල විතරක් පීනන් ඉගෙන ගන්න බෑ. වතුරට බහින්න වෙනවා. පළවෙනි වීඩියෝ එක පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. පළවෙනි බිස්නස් අයිඩියා එක පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. පළවෙනි ඇටැම්ප්ට් එක පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි පළවෙනි ස්ටෙප් එක නැතුව
10 වෙනි සක්සස්ෆුල් ස්ටෙප් එක එන්නේ නැහැ. ඒ නිසා රෙඩි වෙනකම් බලාගෙන ඉන්න එපා. ස්ටාර්ට් එක ගන්න. ඒ ගමන අතර රෙඩි වෙන්න. 4 වෙනි පියවර. ඔයාගේ ඔළුවට එන හැම සිතුවිල්ලක්ම විශ්වාස කරන්න එපා. මට බෑ, මගේ ජීවිතය ඉවරයි, කවදාවත් මේක හරියන්නේ නැහැ. මේව ඇත්ත ඒව නෙවෙයි. මේව ඔයාගේ බය කතා කරන විදිහ වෙන්න පුළුවන්. ස්ට්‍රොං මයින්ඩ් එකක් තියෙන කෙනෙක්ට නෙගටිව් thoughts එන්නේ නැහැ කියලා හිතන්න එපා. එයා ඒ thoughts පරීක්ෂා කරනවා. මේක ඇත්තක්ද? මට මේක ප්‍රූව් කරන්න පුළුවන්ද? නැත්නම් මේ මගේම බයද? උදාහරණයක් විදිහට බිස්නස් එකක් ෆේල් වුණා කියලා මම යූස්ලස් කියන්න එපා. ඒ වෙනුවට මේ ප්ලෑන් එක වැඩ කළේ නෑ, මම වෙන ප්ලෑන් එකක් try කරනවා කියන්න. මේ පුංචි වෙනස ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. 5 වෙනි පියවර. සමහර දේවල් වලින් පැනලා යන්න එපා. අපි හැමෝම කැමති ප්‍රශ්න අඩු ජීවිතයකට. හැබැයි එහෙම ජීවිත තියනවද? නෑ. ප්‍රශ්න නැති ජීවිතයක් හොයනවා වෙනුවට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මිනිසෙක් වෙන්න. ජිම් එකේ මසල්ස් එකක් හැදෙන්නේ බරක් උස්සනකොට. ඔයාගේ මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකත් අන්න ඒ වගේ. අමාරු කන්වර්සේෂන් එකකට මුහුණ දෙනකොට, රිජෙක්ෂන් එකක් ලැබිලා ආයෙත් try කරනකොට, ෆේල් වෙලා ආයෙත් පටන් ගන්නකොට ඔයාගේ මනසට කියන්න පුළුවන් මම මේක හැන්ඩල් කරන්න පුළුවන්. අමාරු දේ මැගහැරියොත් බය ලොකු වෙනවා. හැබැයි බයට මුහුණ දුන්නොත් ඔයාගේ ශක්තිය වැඩි වෙනවා. 6 වෙනි පියවර. ෆේලියර් එක ඔයාගේ ඩෙන්ටිටි එක කරගන්න එපා. වීඩියෝ එකකට views නැති වුණා කියලා ඔයා ෆේල් කැරක්ටර් එකක් වෙන්නේ නැහැ. බිස්නස් එකක් ෆේල් වුණා කියලා ඔයා බිස්නස් එකක් කරන්න බැරි කෙනෙක් වෙන්නේ නැහැ. එක්සෑම් එකක් ෆේල් වුණා කියලා ඔයා මෝඩයෙක් වෙන්නේ නැහැ. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මම ෆේල් කෙනෙක් කියන එක වෙනුවට මගේ ප්ලෑන් එක ෆේල් වුණා කියන්න. ඔයා ෆේල් වෙලා නැහැ. සමහර විට ඔයාගේ මෙතඩ් එක වැඩ කරලා නැහැ. ඒක වෙනස් කරන්න. තම්බ්නේල් එක වෙනස් කරන්න, ටොපික් එක වෙනස් කරන්න, ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න, ස්ට්‍රැටජි එක වෙනස් කරන්න. නොනවතින මනසක් කියන්නේ එකම තාප්පයක නැවත නැවත ඔළුව ගහන එක නෙවෙයි. තාප්පයක් තියනවා කියලා පිළි අරගෙන වෙනස් පාරක් හොයාගෙන ගමන දිගටම යන එක. 7 වෙනි පියවර. ඔයාගේ පරිසරය ආරක්ෂා කරගන්න. ඔයා වටේ ඉන්න මිනිස්සු ඔයා හිතනවට වැඩිය ඔයාට බලපානවා. හැමදාම බෑ, ඒක කරන්න බෑ, ඕකෙන් වැඩක් නැහැ, මිනිස්සු hina වෙයි කියන මිනිස්සු අතර ඉන්නකොට ටික දවසකින් ඔයත් ඒ වචන කියන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාට වැඩිය ඉගෙන ගන්න කැමති මිනිස්සු ආශ්‍රය කරන්න. වැරදුනම පිළිගන්න මිනිස්සු, වටුනම නැගිටින මිනිස්සු, ඔයාගේ ඩ්‍රීම්ස් වලට hina වෙන අය වෙනුවට ඒ ඩ්‍රීම්ස් බිල්ඩ් කරන්න උදව් කරන මිනිස්සු. එහෙම පරිසරයක් ඔයා වටේ නැත්තම් පොත් කියවන්න, පොඩ්කාස්ට් අහන්න, හොඳ වීඩියෝස් බලන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න. මොකද ඔයාගේ පරිසරයක වෙනස් කරාම ඔයාගේ thinking එකත් ඉබේම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අද අපි කතා කළේ නොනවතින මනසක් හදාගන්න පියවර 7ක්. තමන්ව සැක කරන එක නවත්තන්න. මොටිවේෂන් එකට වඩා ඩිසිප්ලින් එක හදාගන්න. පර්ෆෙක්ට් වෙනකම් බලාගෙන ඉන්න එපා. ඔළුවට එන හැම thought එකක්ම විශ්වාස කරන්න එපා. අමාරු දේවල් වලින් පැනලා යන්න එපා. ෆේලියර් එක ඔයාගේ ඩෙන්ටිටි එක කරගන්න එපා. ඔයාගේ එන්වයරන්මන්ට් එක ආරක්ෂා කරගන්න. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ඔයාට වැටෙන්න පුළුවන්. ඔයාට දුක හිතෙන්න පුළුවන්. ඔයාට බය හිතෙන්න පුළුවන්. ඔයාට එක දවසක අතෑරලා දාන්න හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දුර්වල කෙනෙක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. නොනවතින මනුස්සයා කියන්නේ කවදාවත් වැටෙන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි. වැටුණට පස්සේ නැවත නැගිටින මනුස්සයෙක්. ඉතින් මේ පියවර 7න් ඔයා අදම පටන් ගන්න යන මොන පියවරද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට වටින දෙයක් ලැබුණා නම් ඔයා වගේම මේ මැසේජ් එක අහන්න ඕන කෙනෙක්ට මේක ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ ජීවිතේ වෙනස් කරන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරන්න. ඔයාගේ ගමන තාම ඉවර නෑ. වැටුණත් නැගිටින්න, බය වුණත් ඉස්සරහට යන්න. මොකද ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් කෙනෙක්.
හැමෝටම ජය වේවා.